හයි කොහොමද ඔයාලට? ඔන්න මං ඔයාලට අදත් තවත් රසම රස රෙසිපි එකක් අරගෙන ආවා. අපි අද රස වගේම ගුණ තිබ්බටු ව්‍යංජනයක් හදලා බලමු. එන්න මගෙත් එක්ක. ඉතින් තිබ්බටු කියන්නේ ගොඩාක් ලෙඩවලට ගුණදායක ඖෂධයක්. සෙම් රෝග වලට එහෙම ඉතාම ගුණදායකයි. හරි අපි බලමු මේකට මොනවද ඕන වෙන්නේ කියලා. තිබ්බටු ග්‍රෑම් 250යි. කෝප භාගයක පොල් කිරි, ගාගත් පොල් ගෙඩි භාගයක පොල්, රතු ලුණු ගෙඩි කිහිපයක්, රම්පේ කරපිංච සහ අමු මිරිස් ස්වල්පයක්, කහ ස්වල්පයක්, ගම්මිරිස් තේ හැඳි භාගයක් වගේ, 3-5 තේ හැඳි භාගයක්, ලුණු ස්වල්පයක්, සුදු ලුණු බික් 3-4ක් වගේ, සරසා ගැනීමට තක්කලි ගෙඩියක්, පොල් තෙල් මේස හැඳි 2ක් වගේ, ඊට අමතරව අබ ඇට ටිකක් ඕන වෙනවා මේ විදිහට. මුලින්ම අපි වං ගෙඩියයි මෝල් ගහයි මේ විදිහට අරගෙන මේකට අපි තිබ්බටු ටිකෙන් ටික මේ විදිහට එකතු කරගන්නවා. මේ විදිහට කොටා ගමු. ඊළඟට ගාගත්තු පොල් බෑයක පොල් මේ විදිහට එකතු කරගන්නවා. ඒකත් අපි ටිකෙන් ටික එකතු කරගමු එකපාර නැතුව. මේ විදිහට තිබ්බටු ටිකෙන් ටික පොල් එක්ක එකතු කරගෙන මේ විදිහට කොටා ගන්න ඕනේ. ඊළඟට අපි මේකට කහ ස්වල්පයක් එකතු කරගන්නවා මේ විදිහට. ඒත් එක්කම දියලුණු තේ හැඳි භාගයක් වගේ දාගන්නවා. දාලා හොඳට මේ විදිහට ආයෙ කොටා ගන්න. ඒත් එක්කම ගම්මිරිස් ටිකකුත් මේ විදිහට එකතු කරගන්නවා. දාලා නැවතත් හොඳට කොටා ගත්තයින් පස්සේ අපි මේ තිබ්බටු ටික මේ විදිහට පොඩි බෝල් එකකට දාගන්නවා. ඊළඟට අපි භාජනයේ මේ විදිහට ලිපේ තියාගෙන ගින්දර ගොඩක් අඩු කරගන්න ඕනේ. මොකද අපි මේක මධ්‍ය ගින්දරේ තමයි පිසගන්නේ. ඒකට අපි තෙල් තේ හැඳි දෙකත් මේ විදිහට එකතු කරගන්නවා. ඊළඟට අපි අබ ඇට ටිකත් මේ විදිහට එකතු කරගමු. බලාගෙන තෙල් රත් වෙලා තියෙන හින්දා අබ ඇට ටික පුපුරන්න පුළුවන්. ඒත් එක්කම කරපිංචා සහ රම්පේ ටික මේ විදිහට දාගමු. ඊළඟට හීනියට සුදු ලුණු ටික ලියාගෙන මේ විදිහට එකතු කරගමු. දාලා මේ විදිහට හොඳට හැඳි ගාලා ටෙම්පරාදු කරගමු. ඊළඟට අපේ රතු ලුණු ටිකත් මේ විදිහට එකතු කරගමු. ඒ ටිකත් අපි මේ විදිහට හීනියට කපාගෙන එකතු කරගන්නේ. හොඳට මේ ටික මේ විදිහට හැඳි ගාගමු. කලවම් කරගන්න ඕනේ හොඳට. ඒත් එක්කම අපේ තිබ්බටු ටිකත් මේ විදිහට එකතු කරගන්නවා මේකටම. හොඳට මේ විදිහට කලවම් කරගන්න.
ඊළඟට 3-5 ස්වල්පයක් මේ විදිහට අපි එකතු කරගමු. මේ විදිහට ඒකටම අමු මිරිස් කරල් දෙකත් මේ විදිහට කපලා එකතු කරගමු. හොඳට බැදෙන තුරු මේ විදිහට හැඳි ගන්න. කොයිම වෙලාවකවත් ගින්දර මේ විදිහට ලිපේ තියලා ලිප අතහැර යන්න එපා. එතනම ඉන්න. හරියටම විනාඩි 10කට විතර පස්සේ මම මේ විදිහට පොල් කිරි ටික එකතු කරගන්නවා. මේ වෙලාවේ ගින්දර ගොඩාක් අඩු කරලායි තියෙන්නේ. මේ විදිහට හොඳට කලවම් කරගමු. ඊළඟට මම ගින්දර චුට්ටක් ආයෙ වැඩි කරලා මේක මේ විදිහට වහලා තියෙනවා. ටිකක් තැම්බෙන්න. විනාඩි 15කට විතර පස්සේ මේ විදිහට හොඳට තැම්බිලා තියෙනවා. අපි මේකට මිරිස් කුඩු ස්වල්පයක් දාමු. දාලා ටිකක් හොඳට මේ විදිහට හැඳි ගාගමු. දැන් ගොඩාක් දුරට මේක තැම්බිලායි තියෙන්නේ. අපි දැන් මේක මේ විදිහට මේ බෝල් එකට දාගමු. හොඳට තැම්බිලා තියෙනවා. ඒ වගේම හොඳ සුවඳකුත් තියෙනවා. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. තිබ්බටු බොහොම රසවත් කෑමක්. ඒ වගේම හොඳ ගුණදායකයි. මම මේකට පොඩි ඩෙකොරේෂන් එකක් මේ විදිහට කරනවා. තක්කාලි හදාගෙන මේ විදිහට තක්කාලි රවුමට කපලා මේ විදිහට තියාගමු. මේකෙන් තවත් රසවත් වෙනවා තිබ්බටු ව්‍යංජනේ. මතක ඇතුව අපේ වීඩියෝස් වලට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තාමත් අපේ channel එකට subscribe කරලා නැත්නම් උඩ තියෙන red bell icon එක click කරලා අදම subscribe කරන්න. තවත් රසවත් වීඩියෝ එකකින් මේ වගේම හමු වෙමු.